ආයුබෝවන් සියලු දෙනාටම අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ගුරු විභාගය. හරි මේ වෙනකොට ගැසට් වීමට නියමිත ගුරු විභාගයේ සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් කිරීම සහ ඔයාලට තියෙන පොදු ගැටලු පිළිබඳව දැනුවත් කරන්න සහ මේ ගුරු විභාගයට ඔයාලා සූදානම් විය යුත්තේ කෙසේද කියන කාරණා ටික පැහැදිලි කරන්න අපි අද දවසේදී මේ වීඩියෝ එක කරනවා. අවසාන දක්වා රැඳී සිටින්න මේකේ අපි සාකච්ඡා කරන ටික අපි කරුණු වශයෙන් අපි එකිනෙක පැහැදිලි කරනවා. මුලින්ම කියන්න ඕනේ දැන් මේ ගුරු විභාග සංවර්ධන නිලධාරීන්ට ගුරු විභාගයක් තිබුණා. ඒකත් නඩු විභාගයේ ගැටලුවක් හින්දා කල් ගියා. ඊට පස්සේ පළාත් වශයෙන් ගුරු විභාග දාපුවත් මේ නඩු තීන්දුව හින්දා සමහර අය පවත්වන්න උන්නේ නැහැ, සමහර අය ගැසට් උනේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඒතකොට මේ වෙනකොට ලොකු ප්‍රමාණයක් ඒ කියන්නේ ගුරු ශ්‍රේෂ්ඨයට යන්න හිටපු සහ රාජ්‍ය සේවයට යන්න හිටපු උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයකට ඒ අවස්ථාව අහිමිව ගියා මේ කාරණාත් එක්ක. නමුත් මේ වෙනකොට උසාවියේ නියෝග ඒ කියන්නේ උසාවියේ තීන්දුව ලැබිලා තියෙනවා සියලුම නඩු තීන්දුව වලට පාහේ. එතකොට මේ පාර්ලිමේන්තුවේදී මේ පසුගිය සතියේත් මේක ගැන කතා වුණා. එතකොට ගුරු විභාග සම්බන්ධයෙන් දැන් සුබදායී වාතාවරණයක් සැකසීලා තියෙනවා. සුබදායී වාතාවරණයක් සැකසීලා තියෙනවා. ඉතින් ඔයාලා ගුරු විභාගේ ගැසට් වෙන්න කලින් ඉඳලම ඒක මොකද්ද තියෙන්නේ කොහොමද කරගන්න ඕනි ඒ කියන සියලු කාරණා ටික හරියට දැනගෙන වැඩේට බහින්න. හරි ඒ පිළිබඳ පැහැදිලි කරනවා. අපි කොහොමද ගැසට් උනාට පස්සේ තමයි පන්ති සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ. විශේෂ අවස්ථාවක් නැත්නම් අපි බොහෝ වෙලාවට ගැසට් උනාට පස්සේ තමයි අපි ආරම්භ කරන්නේ. අපි බලමු ගුරු විභාග සම්බන්ධයෙන් ගුරු විභාග 2025 බොහෝ විට දෙසැම්බර් මාසයේ හෝ ජනවාරි මාසයේ බොහෝ විට මේක ගැසට් වෙයි. එතකොට ළමයි මේ ගුරු විභාග සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට ගුරු විභාග සම්බන්ධයෙන් මේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා කර ප්‍රකාශය තමයි මෙතන තියෙන්නේ. අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා. ඒ කියන්නේ ගුරු සේවය සම්බන්ධයෙන් ළමයි ගුරු සේවය සම්බන්ධයෙන් විභාග දෙකක් පවත්වනවා කියලා මෙතන පැහැදිලි කරා. එතකොට මේ විභාග දෙක කියන්නේ මොකක්ද ළමයි? හරි විභාග දෙක මෙන්න මේක විදිහට තමයි එදා පැහැදිලි කරේ. දැන් මේක ගැසට් එක සහ ගැසට් වෙන අවස්ථාවේ සමහරවල සංශෝධනයක් වෙන්න පුළුවන්. නමුත් එදා නියෝජ්‍ය ඇමතිතුමා පැහැදිලි කරපු විදිහට ළමයි සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් එක විභාගයක් පැවැත්වෙනවා. සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් එක විභාගයක් පැවැත්වෙනවා. එතකොට ඊට අමතරව ළමයි උපාධිධාරීන් වෙනුවෙන් ඒ කියන්නේ දැනට ඉන්න උපාධිධාරීන් වෙනුවෙන් තව විභාගයක් පැවැත්වෙනවා. සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් එක විභාගයක් සහ උපාධිධාරීන් වෙනුවෙන් තව විභාගයක් පැවැත්වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක පැවැත්වෙන්නේ. සංවර්ධන නිලධාරීන් ඒ කියන්නේ යාලා ඇප්ලයි කරලා විභාගෙ හෙට කියලා දීලා අද තමයි මම හිතන්නේ ඔක නඩුව තීන්දුව දැම්මේ. නඩුව දැම්මේ. ඒක හින්දා තමයි කල් ගියේ. යාලාගේ පුරප්පාරු ළමයි 20/22/12/31 දක්වා. එදා ඒ පාර්ලිමේන්තු කතාවේ හැටියට 20/22/12/31 දක්වා පුරප්පාඩු මේ සංවර්ධන නිලධාරීන්ගෙන් පුරවනවා. යාලටත් ළමයි ඒක ලබා දෙන්නේ විභාගයක් තියලා. ඒතකොට සංවර්ධන පාසල් වල ඉන්න සංවර්ධන නිලධාරීන් සහ අනිත් ඒ විභාගය ආයුධම් කරනකොට ඒ දාන්න තිබුණු කොන්දේසි යටතේ ආයුධම් කරපු සියලු දෙනාට මේ විභාගය යටතේ ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඊට පස්සේ උපාධිධාරීන්ට ළමයි මෙන්න මේක යටතේ ප්‍රවේශ වෙන්න පුළුවන්. උපාධිධාරීන්ට 2025 6/21 දක්වා තියෙන පුරප්පාඩු වලින් මේකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ ළමයි බොහෝ වෙලාවට ඉතින් සංවර්ධන නිලධාරීන්ට සමහර අවස්ථාවේදී මේකට දාන්නත් අවස්ථාව බොහෝ විට ලැබෙයි. මොකද හේතුව එයාලා රාජ්‍ය සේවයේනේ රාජ්‍ය සේවයේ කට්ටියට උපාධිධාරී විදියට සැලකෙන හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට උපාධිධාරී මේ වෙනකොට රැකියාව විරහිත හරිය නැත්නම් රාජ්‍ය සේවයේ ඉන්න හරිය ගුරු සේවයට ඉන්න බලාපොරොත්තු වෙන කට්ටිය මේ විභාග දෙකම තියෙනවා කියන එක අවබෝධ කරගනිමින් මේකට සූදානම් වෙන්න. හරි? ඊට පස්සේ ළමයි ඔයාලට දැන් මේ අපි ගුරු පන්ති කරන හින්දා අපෙන් අහන පොදුවේ ළමයි අහන ප්‍රශ්න රාශියක් තියෙනවා ළමයි. ඒ ප්‍රශ්න රාශිය සම්බන්ධයෙන් මෙතන මම පැහැදිලි කිරීම කරගෙන යනවා. එතකොට වයස කොහොම සාමාන්‍ය ළමයි ගුරු ව්‍යවස්ථාවට අදාළව තියෙන්නේ වයස අවුරුදු 35 උපරිම තියෙන්නේ 35. නමුත් ළමයි ඔක අවුරුදු 40 කරනවා බොහෝ අවස්ථාවලදී. බොහෝ අවස්ථාවේදී 40 කරනවා. සමහර විට මේ පාර 45 කරන්නත් ඉඩකඩ තියෙනවා. බොහෝ වැඩි සම්භාවිතාවය තියෙන 40 ළමයි. නමුත් 45 අපිට කියන්න බෑ දැම්ම. නමුත් 45 කරන්න ඉඩකඩත් අපිට තියෙන. ඒතර වයස සම්බන්ධයෙන් ওই විදිහට තියෙන්නේ. උපාධිධාරී 15 උපාධිය සම්බන්ධයෙන් වයස නම් ගැටලුවක් නැහැනේ. හරි? වයස සම්බන්ධයෙන් එන ප්‍රශ්නේදී. ඊට පස්සේ පොදු භාෂා උපාධිය බලපානවා. සාමාන්‍යයෙන් ළමයි ගුරු විභාගවලදී පුරප්පාඩු අනුව තමයි සාමාන්‍යයෙන් ගැසට් වීම සිදු කරන්නේ. එතකොට තමාගේ ශේෂ්ඨයට අදාළව උපාධි සාමාන්‍යයෙන් බලනවා. හරි උපාධි බලනවා. සාමාන්‍ය පොදු විභාගයක් කියන්නේ ගුරු විභාගයකට බදා ගන්න පොදු විභාගයක් තියෙන සමහර අවස්ථාවලදී උපාධි නැතුව පිළිගත් උපාධියක් කියලා විතරයි ඉල්ලන්නේ.
හරි ගැසට් එක එනකන් සාමා අපිට කියන්න බෑ. නමුත් පළාත් හරි රාජ්‍ය ජාතික පාසල් වලට වඳවා ගන්නකොට පුරප්පාඩු වලට අනිවාර්යෙන් විෂයන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් බැලීමක් සිදු කරනවා. විෂයන් සම්බන්ධයෙන් බලනවා. ඒතකොට ඒකත් එක්ක පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ උපාධිය කෙනක ඒ විදිහට ඔයාලට බලපායි. බොහෝ විට බොහෝ පිරිසකට අයදුම් කරන්න පුළුවන් වේ ගැටලුවක් වෙන එක නැති වෙයි. හරි? උපාධිය සම්බන්ධයෙන් ඊළඟට ළමයි දැනට කැම්පස් සයිඩ් ළමයි අයදුම් කරන්න බෑ. දැනට කැම්පස් එකේ ඉන්න කට්ටියට ඒ කියන්නේ අපි දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ හරි හතරවෙනි අවුරුද්දේ හරි දැනට ඩිග්‍රිය හදාරමින් ඉන්නවනම් නැත්නම් වෙනත් මොනවා හරි අවස්ථාවකදී හදාරමින් ඉන්න කට්ටියට මේකට අයදුම් කරන්න හැකියාවක් නැහැ. හරි? එතකොට කාට හරි හිතෙන පස්සේ දැම්මොත් එන්නේ නැහැ. එයි විභාගේ ලියන්නත් පුළුවන් වෙයි. නමුත් සමත් වුණාට පස්සේ මේකට යන්න හැකියාවක් නැහැ. ඒකින්ද අනිවාර්යයෙන්ම කැම්පස් ඉන්න කට්ටියට මේකේ අවස්ථාව නැහැ. ඊට පස්සේ තමයි දැනට රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට ප්‍රශ්නයක් නැහැ ළමයි. දැනට රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට මේක ආයුධම් කරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. හරි ඔයාලගේ කියන්නේ දැනට ඉන්නව මොකක් හරි රාජ්‍යයේ මොකක් හරි තනතුරක හරි මොනවා හරි ඔයාගේ කැමැත්ත තියෙන ටීචින් වලට එන්න නම්. ඔයා කැමති නම් ටීචින් වලට එන්න. එතකොට ආයුධම් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි? ඒක ප්‍රශ්නයක් නැහැ. දැනට රාජ්‍ය සේවය ඒකම තමයි අයිත් ඇවිල්ලා තියෙන්නේ. කැම්පස් එකේ අවසන් ප්‍රතිඵල නිකුත් කර නැහැ. ආයුධම් කළා. ඒ කියන්නේ සමහරවල් ළමයි බොහෝ මට කෝල් එනේව තමයි අපේ ෆයිනල් එක්සෑම් ලියලා තියෙන්නේ. ෆයිනල් එක්සෑම් ලියලා තියෙන්නේ. ඒතර ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් විතරයි දාන්න තියෙන්නේ. සර් මට ආයුධම් කරන්න පුළුවන් වෙයිද? මෙහෙමයි ළමයි. මේක ළමයි ආයුධම් කරන අවසාන දිනේට. හරි? අවසන් දිනේට පෙර ඔයාලගේ ඩිග්‍රී එකේ ඉෆෙක්ටිව් ඩේට් එක වැටෙනවා නම් ගන්න පුළුවන්. හරිද? ඒක කැම්පස් එකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. දැන් සමහර වෙලාවට අවසාන රිසල්ට් දැම්මේ නැති වුණාට අපි හිතමුකෝ අද දිනේ වගේ එකක් ගමුකෝ. හරි? 11යි අපි 26 කියමුකෝ. 11යි 26 ඔයාලගේ ෆයිනල් එක්සෑම් ඉවර වුණා. හරිද? හැබැයි ඔයක රිසල්ට් දෙන්න තව මාසයක් විතර යන්න පුළුවන්. හරි? يعني 12යි 26 වෙනකම් වගේ මාසයක් විතර යන්න පුළුවන්. 12යි 26 වගේ වෙන්න පුළුවන්. හැබැයි ළමයි ඔය කාලේ ඇතුළත දැන් ඔයාලට කැම්පස් එකෙන් ලෙටර් එකක් ගන්න පුළුවන් නම් සමහරලාට දෙනවා ලේකා අධිකාරියෙක්ගෙන් දෙනවා කැම්පස් එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ ඩිග්‍රී එකේ ඉෆෙක්ටිව් ඩේට් එක 11යි 26 කියලා තිබුණාත් අපි හිතමු 11යි 28 මේක ගැසට් උනේ කියලා. 11යි 28 නම් ගුරු විභාගේ ගැසට් එන්නේ මේකට ආයුධම් කරන්න පුළුවන්. හැබැයි මේක ලබා ගන්න ෆයිනල් රිසල්ට් දාලා නැති වුණාට මේක තිබුණොත් ගන්න පුළුවන්. සමහර කට්ටිය යන සර් අපේ රිසල්ට් ඔක්කොම දාලා දෙක කොන්නගේෂන් තිබුණේ නැහැ. කොන්නගේෂන් තිබුණේ නැහැ මේක දාන්න පුළුවන්ද? කොන්නගේෂන් එක අදාළ නැහැ ළමයි. කොන්නගේෂන් එකේදී කරන්නේ ඔයාලට උපාධියක් සහතිකේ පිරිනැමීම පමණයි. මොකද ඉෆෙක්ටිව් ඩේට් එක තමයි වැදගත් වෙන්නේ. ඉෆෙක්ටිව් ඩේට් එක. හරි? ඉෆෙක්ටිව් ඩේට් එක තමයි වැදගත්. එදා ඉඳලා තමයි ඔයාලගේ ඩිග්‍රිය වැලියු වෙන්නේ. ඔයා ඒ කියන්නේ විද්‍යාර්ථයෙක් කියන්නේ ඉෆෙක්ටිව් ඩේට් එක දාලා. ඒතකොට ඉෆෙක්ටිව් ඩේට් එක බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඒක අනුව ඔයාලට ආයුධම් කිරීම තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බලපාන. දැන් ගොඩාක් විභාග දැන් ග්‍රාම නිලධාරී වගේ ඒවායි කළමනාකරණ සහකාර වගේ දේවල් වල වුණා උපාධියක් තිබුණාට ළමයි හැම කෙනාටම ආයුධම් කරන්න බෑ. හේතුව තමයි පළවෙනි වාර ගණිතේ 100 එකක් සිංහල වලට 100 එකක් ඒ වගේම 6යි 4ක් ඒ වගේ රිසල්ට් එකක් පළවෙනි පාර බලනවා. ඉතින් උපාධිධාරියෙක් හරි ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් හරි MA එකක් හරි ඒ විදිහට කිසි දෙයක් තිබුණාට ළමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ රිසල්ට් එක බලනවා. ඉතින් ළමයි මේ ගුරු විභාගයට එනකොට ළමයි මේක බලන්නේ නැහැ. මේක නෙමෙයි ප්‍රධානව බලන්නේ. ප්‍රධානව බලන්නේ ඔයාලගේ උපාධිය. ප්‍රධානව බලන්නේ ඔයාලගේ උපාධිය. එතකොට ගණිතේ S එකක් තියෙනවද දෙවෙනි පාරද පළවෙනි පාරද සිංහල වලට S එකක්ද C එකක්ද පළවෙනි පාරද දෙවෙනි පාරද උසස් පෙළ දෙවෙනි පාරද තුන්වෙනි පාරද ඒක අදාළ වෙන්නේ නැත. හරි ඒකින්ද සමහරලා කට්ටියට ග්‍රාම නිලධාරියම දාන්න බැරි උපාධිධාරීන්ට උනත් මේක එතකොට ආයතන කිරීමේ හැකියාව දෙන ප්‍රශ්නයක් නැහැ. බාහිර උපාධි පෞද්ගලික ඒ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි මෙට ආයතන කරන්න පුළුවන් ද ගැටලුවක් නැහැ ළමයි. ඔයාලත් ඔය කියන්නේ රජයේ UGC එකේ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තමයි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ ගත්ත උපාධිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන නැත්නම් UGC එකේ අප්‍රූව් තියනවද කියලා බලන්න තියෙන්නේ. ඒක තියෙනවා නම් ඒ සබ්ජෙක්ට් එකට අදාළව කිසිදු ප්‍රශ්නයක් නැත. හරි. ඔය ටික තමයි ළමයි පොදුවේ ප්‍රශ්න තියෙන්නේ. ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මම පැහැදිලි කරන්න බොහෝ විට සමහර ප්‍රශ්න පිළිතුරු දීපු ඒවා ගැසට් එකේ එන කාල වෙනකොට සමහර විට වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වයක් එක්ක තමයි මම මේ පැහැදිලි කරන්නේ. සාමාන්‍ය ළමයි ප්‍රශ්න පත්‍රය එන්නේ මෙන්න මේ ආකාරයට. අභියෝග්‍යතාවෙන් අපි IQ පේපර් එක කියනවා. සාමාන්‍ය දැනීම ගත්තත් අපි GK පේපර් එක කියලා කියනවා. හරිද? දැන් විභාගේ සූදානම් වෙන කෙනෙක් නම් ඔබ දැන් විද්‍යාර්ථයෙක් කියන්නේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එහෙ විශ්වවිද්‍යාලය තුලදී විවිධ ඒ කියන්නේ ඇත්තටම ඩිග්‍රී ගන්න එක ලේසි නෑනේ. කලා විෂය ධාරාවක් තුනත්
කොමර්ස් හරි සයන්ස් මැත්ස් මොන වුණත් ඩිග්‍රියක් ගන්න එක ඒ තරම් ලේසි නෑ. ඒකට යම් කැපකිරීමක් කරන්න වෙනවා. ඒතකොට මේ කැපකිරීමත් එක්ක ඔයාලට ලැබුණු ස්කිල් එකක් තියෙනවා. දැන් උසස් පෙළ කරපු ළමෙක් සහ විශ්වවිද්‍යාල ගිය ළමෙක් අතර වෙනස එක තමයි උසස් පෙළ ළමයි බොහෝ වෙලාවට ක්ලාස් එකකින් මේ විදියට ලබා දෙන සියල්ලම බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ එහෙම කිසි දෙයක් නැහැ. මොකද ලෙක්චර් උගන්වන දේ අනුව තමයි ඔයාලට ගන්න තියෙන්නේ. සමහරලාට ලෙක්චර් යන්නෙත් නැහැ, සමහරලාට යන්න නැති වෙන්නත් පුළුවන්, සමහරට නෝට් එකකින් පාඩම් කරලා වෙන්න පුළුවන්. කිසි දෙයක් තේරෙන්නේ නැතුව නෝට් එකම තනියෙන් පාඩම් කරලා ඒතකොට එහෙම ස්කිල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් තනියෙන් ස්ටඩි කරලා වැඩේ කරගන්න ස්කිල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ස්කිල් එක නැති කරගන්න එපා. ඒක ලොකු වටිනා ස්කිල් එකක්. ඉතින් ඒක මේ විභාගෙටත් දාගන්න. හරි? ඒක අපි පන්ති කරනවා තමයි. නමුත් ඔයාලා දැන් ඉඳන්ම සූදානම් වෙන්න. හරි? මොකද අර පන්තියට සම්බන්ධ වෙන එකේ අර හොඳකම තියෙන්නේ අපි මාස දෙක තුනන්නේ මේකට මහන්සි වෙන්නේ. ඒතකොට ඒ කාලය ඇතුළත ගුරුවරු ගාව බොහෝ වෙලාවට කලෙක්ෂන් එකක් තියෙනවා. මේ පේපර්ස් අනුමාන වගේ තියෙනවා. ළමයි වැඩ කරනවා. කම්පිටිෂන් එක තියෙනවා. ඒක තියෙනවා. නමුත් ළමයි අනිවාර්යයෙන්ම ඔයාලා තනියෙන් මේකට බහින්න. එතකොට අභියෝගිතාව වෙනවා. අභියෝගිතාවේ ප්‍රශ්න 50යි සාමාන්‍යයෙන් එන්නේ ලකුණු 100යි. සමත් ලකුණු 40යි. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් සර් ලේසියිනේ. ඊට පස්සේ සාමාන්‍ය දැනීම GK. සාමාන්‍ය දැනීම ගත්තත් මම සිලබස් එක ඉස්සරහට සාකච්ඡා කරන්න. ඒකේ ප්‍රශ්න 50යි බොහෝ විට MCQ වෙන්නේ ලකුණු 100යි එකෙත් 40යි. ඒ කියන්නේ ලකුණු 40 40. ඇතිනේ. ප්‍රමාණවත්ම කියලා හිතනවා. කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත ළමයි. හේතුව මොකද? ඔක ඔයාලට උදාහරණයෙන් පැහැදිලි කරොත් විශ්වවිද්‍යාලයට යෑමට විශ්වවිද්‍යාල සමත් වීමට S3 ප්‍රමාණවත් වෙනවා. හරි? හැබැයි S3 ගන්න සියලු දෙනාම විශ්වවිද්‍යාලයේ යන්නේ නැත. මොකද එතන තියෙන පුරප්පාඩු ගාන අඩු ප්‍රමාණය. එතකොට මේකෙත් එහෙම තමයි. අපි හිතමු පුරප්පාඩු ගාන 50යි නම් තියෙන්නේ. හරිද? අපි හිතමු 40ට වඩා වැඩියෙන්. 40ට වඩා වැඩියෙන් ලබාගත්තු 500ක් විතර ඉන්නවා. 500ක් විතර ඉන්නවා 40ට. හැබැයි පුරප්පාඩු තියෙන්නේ 50යි. එතකොට මොකද කරන් දෙන්නේ? එහෙනම් ළමයි මේ 40ට වඩා වැඩියෙන් ගත්තු ලිස්ට් එකේ උඩින්ම ඉන්න 50 දෙනා තමයි ගන්න. ඒ උඩින්ම ඉන්න 50 දෙනා තමයි ගන්න. හරි? ඒතර ඔය 50 දෙනා ඇතුළට ඇතුළත් වෙනවා. ඒත් අපි 40 කියන්නේ මේකේ නිකන් මාක් එකක් විතරයි. ඒතර පේපර් දෙකේම අපි අර 50යි උඩම ඉන්න 50 ලිස්ට් එකට අපි යන්න ඕනේ. සබ්ජෙක්ට් දෙකේම එකතුවෙන් එන ඉහළම එකට යනවා. එතකොට මේ සබ්ජෙක්ට් දෙකම අපි හොඳට කරලා ඒ තරංකාරීත්වය දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ පේපර් දෙකට සූදානම් වෙන්න මම හිතන ඒ පැහැදිලි කිරීම වලට පැහැදිලි ඇති. ඊට පස්සේ එන්නේ මොනවද? මේ තියෙන සිලබස් එක. මේක වෙනස් වෙන්න පුළුවන් ළමයි. සාමාන්‍ය පොදුවේ තරඟ විභාගවල මේ මෑත කාලේ ගුරු විභාගවල ආපු ටික තමයි මම මේ දාලා තියෙන්නේ. සමහර විට වෙනස් වෙන්න පුළුවන්. රයිට්? සමහර විට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අභියෝගිතාවය නැත්නම් IQ පේපරේ අපිට ලැබෙනවා. IQ පේපරේ. එතකොට මෙතන සංඛ්‍යාත්මක භාෂාවේ රූපකාරක අන්තර් සම්බන්ධතා ඒ අෂ්ටයෙන් ඒවා තියෙනවා. ඊට පස්සේ විශ්ලේෂණ කුසලතා, තාර්කික අවබෝධයන්, ආර්ථකථනයන්, ඊට පස්සේ ප්‍රමාණකරණය, කාලය, අවකාශය සම්බන්ධයෙන් වටහා ගැනීම හැකියාව, තර්කණය, කුලක සම්බන්ධය තවත් කාරණා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔන්න ඔයගේ ඒවා කාරණා ටිකක් අපේ පරීක්ෂාවට ලක් වෙනවා. ඉතින් ඔයාලා මේ ටිකට සූදානම් විය යුතුයි A to Z ඉගෙනගෙන ප්‍රශ්න පත්‍ර කරලා විභාගයට සූදානම් වීම සඳහා. ඊට පස්සේ සාමාන්‍ය දැනීම සාමාන්‍ය ළමයි 90ක විතර පේපර් එකක ඉන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් දැනුම තමයි. ඒ පේපරේ සාමාන්‍ය ප්‍රශ්න කියන්නේ විභාග වශයෙන් ගත්තා 90ක විතර එහෙමයි. ප්‍රශ්න ගත්තත් ළමයි ඒ ඉන පේපර් එක ගත්තොත් සාමාන්‍ය 90ක් 95ක් විතර බොහෝ වෙලාවට එන්නේ අධ්‍යාපනික සාමාන්‍ය දැනුම තමයි. සමහර පළාත් වෙනස් වෙනවා. දැන් පළාත් විභාග දින වයඹ පළාත් වගේ ගත්තොත් ගුරු විභාගය ගත්තොත් ඒකේ අධ්‍යාපන ශාස්ත්‍රයම නෙවෙයි. සමහරලාට වෙනස් ඒවා වෙනවා. නමුත් බෞද්ධරේ වගේ දෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළව තමයි එන්නේ. එතකොට ඒකෙත් ගුරු ශාස්ත්‍රය ආශ්‍රිත සාමාන්‍ය දැනුම, දේශීය වශයෙන් සිදුවෙන ප්‍රවණතා, අධ්‍යාපන නවීකරණය මෙන්න මේ වගේ ප්‍රධාන කාරණා ටිකක් ඔයාලගෙන් පරීක්ෂාවට භාජනය වෙනවා. ඔයාලගේ පරීක්ෂාවට භාජනය වෙන සූදානම් වෙන්න තියෙන්නේ ඒ ටිකට අදාළව. ඉතින් මේ කියන කාරණා A to Z ඒ කියන්නේ අපි කන්නංගර යුගයේ සිට ඊට කලින් අපි යටත් දිජිත සමය සහ ඊට කලින් ඉඳලා එන විදිහට යටත් දිජිත සමය ඊට පස්සේ අපි කන්නංගර යුගයත් එක්ක එතනින් ආවට පස්සේ නිදහසෙන් පස්සේ ඒ ආදි වශයෙන් කාණ්ඩකරණය කරලා මෙයා පිළිවෙලට ඉගෙන ගත යුතු වෙනවා අපි අර සර්වකාලීන ප්‍රශ්න කියන කාණ්ඩයට අදාළව. හරි? මෙන්න මේ ටිකට අදාළව. රයිට්. ඒ ටිකත් පැහැදිලි. එතකොට ළමයි මේ ගුරු විභාගය සම්බන්ධයෙන් ඔයාලා ඉන්න මේවත් වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය අනුව මම පැහැදිලි කරලා තියෙන්නේ. මම හිතන්නේ වෙනසක් වෙයි කියලා. මේකද ළමයි අපිට ගත්තොත් අපිට සාමාන්‍ය ගුරු සේවය ගත්තොත් ළමයි අපිට ශ්‍රේණි 7ක් තියෙනවා. ගුරු සේවයේ ශ්‍රේණි අපිට 7ක් දැනගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ 3 2 තියෙනවා, 3 2 තියෙනවා, 3 1 C තියෙනවා, 3 1 B තියෙනවා, ඊට පස්සේ 3 1 A තියෙනවා, ඊට පස්සේ 2 2 තියෙනවා, 2 1 තියෙනවා, 1 තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා. හරිද?
එතකොට 3 2 කියලා කියන්නේ උසස් පෙළෙන්. يعني උසස් පෙළ සමතුන් ලබා ගැනීම. يعني මීට අවුරුදු 2007ත් කලින් මම හිතන්නේ උසස් පෙළ සමත් වීම ගුරු පත්වීම ලබා ගන්න සුසුකමක් විදියට තිබුණා. එතකොට ඒක යටතේ ගත්තු කට්ටිය තමයි මේ 3 2 කියලා එන්නේ. මෑත කාලේ නෝනම් එහෙම දන්න කාලෙක නෑ ඉතින්. ඇත්තටම උසස් පෙළෙන් ගුරු ශේෂ්ඨයට ලබා ගැනීම සම්බන්ධයෙන්. ඊළඟට 3යි 1C ඒ කියන්නේ ඩිප්ලෝමා ආධාරය. ඩිප්ලෝමා ආධාරයෙන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් තමයි එතන එන්නේ. ඊට පස්සේ ළමයි 3යි 1B අධ්‍යාපන විද්‍යාපීඨ. ඒ කියන්නේ විද්‍යාපීඨ වලින් මේකට බඳවා ගන්න පිරිස. හරි විද්‍යාපීඨ වල දන්නවා දැන් මම දන්නවා. විද්‍යාපීඨ වලින් ගුරු සේවයට එනවා. යාලා 3 1B ශ්‍රේණියට තමයි වැටෙන්නේ. 3 1B ශ්‍රේණියට තමයි විද්‍යාපීඨ වලින් එන කට්ටිය ලැබෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ කාණ්ඩේ. ඒ කියන්නේ උපාධිධාරීන් බඳගන්නේ 3 1A ශ්‍රේණියට. 3 1 ශ්‍රේණියට තමයි උපාධිධාරීන් බඳවා ගැනීම සිදු කරන්නේ. එතකොට 3 ශ්‍රේණියට බඳවා ගැනීමේදී ඔයාලගේ ආරම්භක වැටුප 67440 මගේ මතකේ හරිනම් 67440 තමයි ආරම්භක වැටුපක් ඔයාලට හමු ලැබෙනවා. ඒ වගේම මේ උපාධිධාරී කාණ්ඩයේ යටතේ ළමයි ඔයාලා පිවිසුනාට පස්සේ ඔයාලගෙත් මේ කාණ්ඩය වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් අධ්‍යාපන ඒ කියන්නේ අපි පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා එක අවුරුදු 3ක් අතරද කරන්න. එතකොට ඒක කරාට පස්සේ ඔයාලට ඊළඟ ශ්‍රේණියට යන්නත් හැකියාව තියෙනවා. ඊළඟ ශ්‍රේණියට යන්නත් හැකියාව. මේ තියෙන අධ්‍යාපන වේදී විශේෂයෙන් ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ එහෙම තියෙන අධ්‍යාපන වේදී. එතකොට අධ්‍යාපන වේදීකට යටද ගත්තොත් දෙක කාණ්ඩයට ඔයාලට ඇතුළත් වෙන්න හැකියාව තියෙනවා. හරි? දෙක කාණ්ඩයට ඔයාලට ඇතුළත් වෙන්න හැකියාව තියෙනවා. රයිට්? ඊට පස්සේ අධ්‍යාපන ඒකේ අපිට 66880ක වගේ වැඩපක් ගන්න පුළුවන්. මේ සමහර අගයන් ළමයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා දැනට ගැනස් එකේ තියෙන විදිහට 66880 තමයි අගය තියෙන්නේ අධ්‍යාපන වේදී ලබාගත පස්සේ. ඊට පස්සේ එතනින් පස්සේ ඔයාලට 2 1 ශ්‍රේණියට යන්න පුළුවන්. ඊට පස්සේ 1 ශ්‍රේණියට යන්න පුළුවන්. ඇත්තට මේක මානලික ශ්‍රේණිය කාණ්ඩයටම වැටෙනවා. එතකොට ඔයාලට 98,500ක වගේ ප්‍රමාණයක ලබා ගන්න පුළුවන්. ඒතර ගුරු සේවය සම්බන්ධ. ගුරු වෘත්තීය වැදගත්කම සම්බන්ධයෙන් වෙනම මම පැහැදිලි කරා. මම හිතනවා ඔයාලට විශේෂයෙන් ගෑනු ළමයිට එහෙම වැදගත් වෙන, හරි කාන්තාවන්ට එහෙම වැදගත් වෙන ගුරු සේවයට ප්‍රවේශයෙන් ගොඩාක්ම. එතකොට ඒව සම්බන්ධයෙන් සහ මේක වැදගත් වෙන කියන එක මම කොහොමත් පැහැදිලි කරන ඉදිරි වීඩියෝ වලදී. ඊට පස්සේ ළමයි මේ ගුරු සේවයට පිවිසීම තුළින් ඔයාලට තවත් ලැබෙන අවස්ථාවල සාමාන්‍ය ගුරු සේවය ළමයි ගුරු විවස්ථාව සහ යාළගේ වැටුප් වෙනම කාණ්ඩයක් යටතේ යැමීමත් එක්ක යාළට විවිධ අවස්ථා කියන්නේ අනිත් රාජ්‍ය සේවයන්ට වඩා වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ආකර්ෂණීය වැටුප්. ඒ වගේම ළමයි ගුරු සේවයට පිවිසුණු යාළට විදුහල්පති සේවයටත් අවුරුදු 5කට පස්සේ හරි අවුරුදු 5කට පස්සේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒතකොට මේ වෙනකොට විදුහල්පති විභාගයේ ගැසට් වෙලා තියෙනවා. විදුහල්පති විභාගයේ දැන් මේ වෙනකොට අවුරුදු 5ක් ගුරු සේවයේ හිටපු කට්ටියට ආයුධම් කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් ගත්තොත් ඔය පාසල් වල විදුහල්පති විදියට සේවය කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට විදුහල්පති සේවය. එතකොට යාළට වෙටම වැටුප් කාණ්ඩයක් ලැබෙනවා. හරි. ඊට පස්සේ ගුරු අධ්‍යාපන ශාස්ත්‍රය විශේෂයෙන් ඔය විද්‍යාපීඨය ඊට පස්සේ ගුරු අභ්‍යාසකේ ආදි වශයෙන් මේ වගේදී ඒ කටයුතු වලට අදාළව සේවයට අදාළව ගුරු අධ්‍යාපන සේවය තියෙනවා. ගුරු අධ්‍යාපන සේවය. ඒකෙත් ලොකු තනතුරු ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට ගුරු සේවයේ ඉන්න කට්ටියට ගුරු අධ්‍යාපන සේවයට පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපන පරිපාලන. ඔයාලා දන්නවා SLES. හරි SLES කියලා කාණ්ඩයට වැටෙනවා අධ්‍යාපන පරිපාලන කියන එක. ඉතින් මේකටත් අපි අර විවෘත විභාගයෙන් නැතුව සීමිත විභාගයෙන් ඇප්ලයි කරනවා. ඔයාලට ඇතුලෙන් දාන්න පුළුවන්. එතකොට ගුරු ශේෂ්ඨය නැත්නම් ගුරුවරයෙක් විදියට වැඩ කිරීමත් එක්ක ඔයාලට යන්න පුළුවන් තව අවස්ථා. එතකොට ප්‍රධාන පාසල් වල විදුහල්පති සේවයට නැත්නම් කලාප කාර්යාලවල සහ ඒ විද්‍යාධිකාරිව අධ්‍යාපන ලේකම් දක්වාම ඉස්සරහට යන අවස්ථාව තියෙනවා. අධ්‍යාපන පරිපාලන ඒකට අදාළව. අධ්‍යාපන පරිපාලනයකට අදාළව. එතන මෙන්න මේ කියන කාරණා ටික මේ ගුරු සේවයට පිවිසීමත් එක්ක ඔයාලට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා මෙන්න මේ කාරණා ටික පොඩි පැහැදිලි කිරීමක් වෙන්න ඇති. ඒ වගේම ගුරු විභාග සම්බන්ධයෙන් අපි ඉදිරියටත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේක විභාගේ හරියට තොරතුරක් එනකන්. ඒ වගේම ඉදිරියට ඒවා සම්බන්ධ වෙන්න සහ අපි පවත්වන පන්ති මාලාවත් සමග සම්බන්ධ වෙන්න ගෲප් එක තියෙන එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක තියෙන Sri Knowledge YouTube channel එක Sri Knowledge Sri Knowledge YouTube channel එක තියෙන ඒකට ඔයාලට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒකේ link එකත් මම දාන්නම්. ඒකට සම්බන්ධ වෙලා ඒකේ රෙකෝඩින් අරමන්නත් පුළුවන්. ඒක අපි ඉදිරිපත් කරනවා. හරිද?
ඒ වගේම ගුරු විභාගයට සූදානම් වෙන ඔබ සඳහා ඉදිරියේදීත් අපි පාඩම් කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඒවා පොඩ්ඩක් කළමනාකරණය කරගෙනමින් ඉන්නේ. ඒ ටිකට සූදානම් වෙන්න අපිට ඉදිරියේදී ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගුරු සේවයට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන ඔබ ගුරු සේවයට බලාපොරොත්තු වෙන ඔබ මේ කාලය ඇතුළත ගැසට් වෙන්නත් පෙර සිට මේ විභාගයට හරියාකාරයට සූදානම් වන්න. ඒ වගේම ගැසට් වුණාට පස්සේ මේක නිවැරදි ආකාරයට මේක හරියට පේස් කරන්න ඒ කාලේ කළමනාකරණය කරගෙන ඒකට සූදානම් වෙන්න. එහෙනම් අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් අපි හමු වෙමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.